මහනගර සභාව පුරුදු වෙන්න පුළුවන්ද කොළඹ? මම හිතන්නේ ජනතාව දැන්ටමත් අපිට ඒ වරම දීලා තියෙන්නේ. අපි දැන්ටමත් ජයග්‍රහණය කරලා තියෙන්නේ. මෙහෙම බැලුවොත් නැගෙනහිර කොළඹ අපිට ඒ ආසනයේ කොට්ටාශ 7න් 7ම අපේ. බටහිර කොළඹ 5න් 5ම අපි. බොරැල්ල 7න් 7ම අපි. උතුරු කොළඹ අපි 6ක් අරගෙන තියෙනවා. මැද කොළඹ අපි 8ක් අරගෙන තියෙනවා. අපිට තමයි සංවිධානාත්මකව හොඳටම ඇත්තටම മന്ത്രി ලොකු පිරිසක් මේ නගරේ දැන්ටමත් ඉන්නේ. ඉතින් අපි හිතනවා ඇත්තටම ජනතාවට සාධාරණ කිෂ්ඨ කරන්න සදාචාරාත්මක විදිහට මේ මැතිවරණයේ අපිට දුන්න වරම අපි ඉෂ්ට කරන්න නම් අනිවාර්යෙන් අපිට නගර සභාවේ බලය අපිට තිබිය යුතුයි හා අපිට තියෙනවා කියන එක තමයි කියන්න තියෙන්නේ. ඒ කියන්නේ දැන් මේ 11 ස්ථීරවම දැන් කතා කරලාද තියෙන්නේ පක්ෂයට සහයෝගය ලබා දෙන්න? ඔව් අපි දිගටම ස්වාධීන කණ්ඩායමෙක් කතා කරලා දැන් ඒ තීරණ වලට ඇවිල්ලා ඒ තීරණ අරගෙන ඉවරයි. ඉතින් ඒකයි අපි කිසි බයක් නැතුව කියන්නේ 59 අපේ අතේ තියෙනවා. ඒකත් එක්ක 16 වෙනිදා ජනතාවටත් ඒක නිශ්චිත වෙනවා කියන එක. එතකොට ඔබතුමීලා සාකච්ඡා කරලා තියෙනවද සර්වජනයේ වගේ දැන් තීරණාත්මක පක්ෂයක් වෙලා තියෙනවා මේවත් සාකච්ඡා කරලා තියෙනවද සහයෝගය ලබා ගන්න? මම හිතන්නේ අපි පක්ෂයෙන් ගත්ත තීරණයක් තියෙනවා විශේෂයෙන්ම ප්‍රධාන පක්ෂ එක්ක අපේ තියෙන ගනුදෙනුව මොන වගේ එකක්ද කියන එක. ඒක අපේ පක්ෂයේ ලේකම්තුමා ඇතුළු අනිත් අය දිගටම කියාගෙන යනවා. හැබැයි මේ පක්ෂ ඇතුළත විවිධ පාර්ශ්ව ඉන්නවා නම් මේ නගරය සංවර්ධනය කරන්න කැමති මේ ජාතික ජනබලවේගයේ වැඩපිළිවෙලත් එක්ක වැඩ කරන්න කැමති. එහෙනම් ඒගොල්ලන්ටත් අපිත් එක්ක ගනුදෙනු කරගෙන වැඩ කරගෙන යන්න පුළුවන් කියන එක අපි හිතනවා. විශේෂයෙන්ම දූෂණය, වංචාව වගේ දේවල් වලට සම්බන්ධ නැති නගරය ගැන ප්‍රගතිශීලී විදිහට හිතන ඕන කෙනෙක්ට අපිත් එක්ක ඉස්සරහට මේ ගමන යන්න පුළුවන් කියන එක අපි හිතනවා. අපිට ඒ ශක්තිය අවශ්‍ය වෙනවා. මොකද මේ නගරය හදන්න විවිධ පාර්ශ්ව එකතු වෙන්න ඕනේ. නිලධාරීන් ඉන්නවා, ජනතාව ඉන්නවා, අපි ඉන්නවා. ඉතින් මේක ශක්තිමත් විදිහට කරගෙන යන්න පුළුවන් එකම කණ්ඩායම ජාතික ජනබලවේගය. එතකොට දැන් මේ පක්ෂයෙන් දාලා තියෙන මේ අපේක්ෂකයා පුරපති අපේක්ෂකයා ගැන විශ්වාසයක් තියනවද? විපක්ෂයේ පුරපති අපේක්ෂකයා මම හිතන්නේ එක එක අවස්ථාවල එක එක අය ඒගොල්ලෝ යෝජනා කරලා තියෙනවා. ඉතින් ඒක අපිට නෙවෙයිනේ ඒ දැක්ම තියෙන්න ඕනේ. ඒක ඒගොල්ලන්ගේ පැත්තෙන් වෙන්න ඕන දෙයක්. අපිට ඒගොල්ලන් ගැන ඉතින් එහෙම අදහසක් ඇත්තටම අපිට කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබතුමීගේ හිතට යම් බයකුත් තියෙනවද? ඇත්තටම චකිතයක් නැහැ. මොකද දිගටම මෙන්න මේ මැතිවරණට අපි සම්බන්ධ වෙනකොට අපි දැනගත්තා ජාතික ජනබලවේගයට විතරයි මේ දේශපාලනික උවමනාව තියෙන මේ නගර වෙනස් කරන්න කියලා. ඉතින් ඒකත් එක්ක තමයි අපි දිගටම වැඩ කරගෙන යන්නේ. ඉතින් අපිට බයක් තියෙන්න අවශ්‍ය. ඒ කියන්නේ එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. බයක් නැහැ. අපි දන්නවා 16 වෙනිදා මේ හැමදේම හරිම හොඳ විදිහට ජාතික ජනබලවේගය හා විශේෂයෙන් මහ ජනතාවට හොඳ වෙන පැත්තට තමයි මේක හැරෙන්නේ. ඉතින් තව ටික දවසක් බලාගෙන ඉවසගෙන ඉන්න එක තමයි තියෙන එකම අමාරුව. නගරාධිපති වුණොත් ප්‍රතිනිය වුණොත් මොනවද කොළඹට කරන්නේ? කොළඹ හදනවද? කොළඹ හදන්න සිද්ධ වෙනවා. අපි දැන් අද ඉන්න තැන මේ කිඹුලෑල මේ අවට බැලුවොත් අවුරුදු ගාණක් තිස්සේ අපිට පේනවා මේවා සංවර්ධනය වෙලා නැහැ. මම හිතන්නේ මේක නෝමෑන් කැනල් එක කොටසක් කියලා තමයි මේ අවුරුදු ගාණක් තිස්සේ තිබිලා තියෙන්නේ. ඉතින් මෙතන ජපන් ජබර වැවිලා මේ අවට තියෙන ගෙවල් වල අපි දන්නවා ඩෙන්ගු, චිකන්ගුන්ය වගේ ප්‍රශ්න තියෙනවා. අවට තියෙන ගෙවල් වල ගැටලු ගොඩක් තියෙනවා. ඉතින් මේ වගේ තැන් අපි සුද්ධ පවිත්‍ර කරන්න ඕනේ. ඊට අමතරව මේ සුද්ධ පවිත්‍ර කරන වැඩෙන් එහාට නගරය කොහොම සංවර්ධනය කරන්න කියන එක අපි අවුරුදු ගාණක් තිස්සේ මේ ඊයේ පෙරේද නෙවෙයි අපි සැලසුම් කරගෙන සැලසුම් සහගතව වැඩ කරගෙන යන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අපිට ඒ වරම ඒ chance එක ඒ ඉඩ අපිට අවශ්‍ය වෙනවා. ටික දවසකින් අපිට ඒ ඉඩ ලැබෙනවා. අපි ඒ වැඩ දැන්ටමත් කරගෙන යනවා. මෙතන අද එකතු වෙලා ඉන්නේ අපේ മന്ത്രി සහෝදර සහෝදරියන් විශේෂයෙන් මේ මෝදර කොට්ටාශෙන් ඉදිරිපත් වුණ අය හා අපිත් එක්ක සම්බන්ධ වෙලා අපිව ශක්තිමත් කරන පිරිසක් තමයි අද මෙතන එකතු වෙලා ඉන්නේ මෙන්න මේ නිරීක්ෂණ චාරිකාවේ. ඉතින් මේ හැම පාර්ශවයෙන්ම අපි දන්නවා එකතු වෙලා ඉස්සරහට යන ගමනක් තමයි යන්නේ. අපිට කිසි බයක් නැහැ. අපිට මේ නගරේ හදන්න අවශ්‍යත් වෙනවා, හදන්න පුළුවන් කියන අදිෂ්ඨානයත් අපිට තියෙනවා. ඔබතුමා කිව්වා වගේ බඩේ බත් වගේද? බඩේ බත් වගේ තමයි.